තරු වලල්ලේ මිතුරු ලග්න හිමිනේ තුන්වන ලග්නේ තමයි මිතුන ලග්නය. කාටවත් කරදරයක් නැති හිංසාවක් කරන්නේ නැති මිතුරු ලග්න ධාරිනුත් ඔන්න බලන් ඉන්නවා බලාපොරොත්තු ඉන්නවා බලාපොල කියනකම් මෙම අප්‍රේල් මාසය මොන වගේද කියන එක. අප්‍රේල් මාසයේ මිතුරු ලග්න හිමියන්ටත් සුඛවාදී ග්‍රහචාරයක් තිබෙනවා. ඔබගේ ලග්නාධිපතියා බුධ ග්‍රහ තමයි 10 වෙනි නීච භංග වෙලා ගමන් කරනවා. 10 වෙනි සිකුරු රවි වගේ ග්‍රහය බලවත් වෙලා ඉන්නවා. බුධ ග්‍රහ තමයි 10 වෙනි තැන්පත් වෙලා ඉන්නවා. රාහු ග්‍රහය අවසාන අංශ කිහිපේ ආපස්සට ගමන් කරමින් ඉන්නවා. ඒ කට්ටිය ආපස්සට යද්දී ඔබගේ ග්‍රහය ඉස්සරහට යන ස්වභාවයක් තිබෙනවා. නීච භංග වෙලා බුධ ග්‍රහය ගමන් කරන්නේ ඔහුගේ උච්ච රාශි බල ස්වක්ෂේෂ රාශි බල වෙච්ච මිතුරු ලග්න හරහා බලන් තමයි ඔන්න ඉස්සරහට යන්නේ. වැටෙන්න තියෙන ඕනත් අන්තිම තැනට වැටලා ඉන්නේ මිතුරු ලග්න හිමිනේ වර්තමාන කාලේ. යන්න තැනක් නැහැ දැන්. හැමතිස්සෙම බාධා. ඒ වගේම ගොඩාක් දුෂ්කරතා තිබෙනවා. අවාසනාව තිබෙනවා. අවාසනාව ඍජු විදිහට ඔබට බලපාලා තිබෙනවා. අරමින කොඩු වෙන එමට වශයෙන් ඔබට කැවිලා පෙවිලා තිබෙනවා. ඔන්න ඔබට සුභවාදී පණිවිඩ විශ්ව විසින් අප්‍රේල් මාස තුරදී ලබා දෙනවා ඔබගේ ලග්නේ ජයග්‍රහයි මාත් කරා යනවා කියන එක. විශ්ව ශක්තිය තමයි විශ්වයේ තිබෙන උපරිම ශක්තිය, උච්චතම ශක්තිය. විශ්ව ශක්තිය අභියෝග කරන්න මේ විශ්වයේ කිසිදු ජගතයකට බෑ. ස්වභාව ධර්ම නීතිය තමයි ප්‍රබල වෙන්නේ. ස්වභාව ධර්මයට අභියෝග කිරීමට මේ ලෝකේ පහළවද කිසිදු ආධ්‍යාත්මික නායකයෙකුට නොහැකි, කාටවත් නොහැකි ස්වභාව ධර්ම නීතියට අනුව කටයුතු කිරීමට අපි හැමෝටම සිද්ධ වෙනවා. ස්වභාව ධර්ම නීතියට කටයුතු කරන්න. law of nature ස්වභාව ධර්ම නීතිය තමයි ඉහළින්ම තිබෙන්නේ ඕනම නීතියකටත් වැඩිය. ඒකම ඔබට කිව්වේ වැල්වට ආරම්භක් නෙමෙයි, අනවස්තර තුලක් නෙමෙයි, ඔබගේ ලක්ෂණයට අදාළ වන දෙයක්. මේ කාල පරිච්ඡේදය තුල ඔබ ගොඩක් අලුත් දේවල් අත ගන්න ස්වභාවයක් තිබෙනවා. ඔන්න අලුත් දේවල් පටන් ගන්නවා. අලුතේ ව්‍යාපාරයක් ඕපන් කරනවා. ව්‍යාපාරය සම්බන්ධ කටයුතු ඔබගේ සාර්ථකත්වයට පත් වෙනවා. රැකියාවට තිබෙච්ච ගොඩක් බාධා ඉවත් වෙන ස්වභාවයක් අප්‍රේල් මාස පුරාටම තිබෙනවා. ඔබට ලැබෙන ආදායම් ප්‍රමාණය ඔන්න දවසින් දවස වැඩි වෙනවා. වියදම් පක්ෂය අඩු වෙනවා. අලුත් ආදායම් මාර්ගයට අවතීර්ණ වෙන කාලය. අලුතෙන් ආදායම් මාර්ග ලැබෙනවා. වියදපත් වෙන්න එපා. නැතිවෙච්ච හැම දෙයක් මොන ලැබෙනවා. නැතිවෙච්ච හැම තම සතයක් මොන ලැබෙනවා. ඔබ ධනපතියෙක් වෙන ධන යෝගයක් ඔබට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම යහළුවෙක්ගෙන් තමන් ආශ්‍රය කරන කෙනෙක්ගෙන් මුන්න ලාභයක් ලැබෙන කාලෙ. තමන්ගේ අලාභදායක තත්ත්වවල යටපත් වෙලා තමන්ගේ ජීවිතය සහනය කරා, තමන්ගේ ජීවිතය ආලෝකේ කරා ඔන්න ගමන් කිරීමක් සිද්ධ වෙනවා. ඔබගේ ජීවිත කතාව නව මුහුණුවරකින් ආරම්භ වෙනවා. ඒ නිසා ඔබ හැමෝටම ගරු කරන ස්වභාවයක් තිබෙන මිතුරු ලග්න හිමිනේ. දරිද්‍රතාවයෙන් ඉවත් වෙලා ජීවිතයේ හොඳ ආදායමක් කරා අවතීර්ණ කරගන්න මිතුරෙන් ඉපදිච්ච ඔබට වාසනාව තිබෙනවා. ඔබගේ රස්සාව දියුණු වෙනවා. රැකියාවට තිබිච්ච පැවතිච්ච ගොඩාක් දුෂ්කරතා අභියෝග කරන යටපත් වෙලා යනවා. ඔබගේ රස්සාව ඔබට හරියට අකුරට තිතට කරන්න ඔන්න වාසනාව උදා වෙනවා. ජීවිතය කියලා කියන්නේ පුදුමාකාර දෙයක්. අපේ ජීවිත කතාවේ කටයුතු කරනවා. ජීවිතේ තියෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. ඔන්න මිතුරු ලග්න හිමිනේ තමන්ගේ ජීවිතයේ ධනාත්මක මඟ පෙන්වීමක් යටතේ ඔබ ගමන් කරනවා. ඔබගේ රස්සාව බලන් ඉද්දී සාර්ථකත්වයට පත් වෙනවා. රැකියාවට තිබිච්ච ගොඩාක් අරතර බාධා ඉවත් වෙලා ඔබට සතුටින් ඔන්න ගත කරන්න වාසනාව තිබෙනවා. ඔබ දෙමාපියන් ගොඩක් සලකන කාලේ වැඩිහිටියන්ට ගරු කරනවා. මේ විශ්ව ශක්තිය බලන් ඉන්නේ ඔබ මොනවද කරන්නේ කියන එක. අප්‍රේල් මාස පුරාටම හොඳ දේවල් කරන්න, හොඳ දේවල් කරාට පස්සේ ඔන්න ඔබට වාසනාව කියන එක තවත් වැඩි වෙනවා. ඔබගේ ඉෂ්ට දෙවියන් මෙච්ච ශ්‍රී විශ්ව දෙවියන්ට වන්දනාමාන කරන්න. විශ්ව දෙවියන් ඔබට පිහිටවන ස්වභාවයක් තිබෙනවා. ඒ වගේම ඔබ කරන කියන දේවල් සාර්ථකත්වයට පත් වෙන වාසනාවන්ත මාසයක් අප්‍රේල් කියලා කියන්නේ. අප්‍රේල් මාස පුරාටම ඔබට සතුට සැනසීම උදා වෙනවා. ඉතින් මිතුරු ලග්න හිමියනි අපගේ YouTube channel subscribe කරලා එකතු වෙන්න දායක වෙන්න ඔබ සියලු දෙනාටම වාසනාවන්ත අනාගතයක් මම ප්‍රාර්ථනා කරනවා.